මේෂ ලග්නය අවුරුද්ද උදා වෙද්දී මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ හෙවත් අඟහරු මීන රාශියේ ගමන් කරනවා. මීනයේ ඔවුන්ගේ කේන්ද්‍රයේ 12 වෙනි වැය ස්ථානයයි. වැය ස්ථානයේ ගමන් කරන ග්‍රහයා නිතරම බලන්නේ වැය කරන්නමයි. විශේෂයෙන් ලග්නාධිපතියා නිසා ටිකක් වැය කර බලන්න හිතෙනවා. ලග්නයේ තමයි ඉරු උච්ච වන්නේ. ලග්නයේ ඉරු උච්ච වන මාසය තුල ලොකු බලයක් හිතට එනවා. එඩිතරව ක්‍රියාශීලී ගතියෙන් අවුරුද්දේ පළමු මාසයේ නම් අප්‍රේල් 14 සිට මැයි 14 දක්වා එඩිතරව ක්‍රියා කරනවා. තරඟ ආදියෙන් ජය ගැනීමටත් පුළුවන්. අවුරුද්ද උදා වෙද්දී සිකුරු ලග්නයේ ගමන් ගැනීම නිසා විවාහ මංගල අපේක්ෂාවෙන් සිටින අයට මංගල කටයුතු සාර්ථක වෙන්නටත් පුළුවන්. සුරගුරු ගමන් ගන්නේ අවුරුද්දේ බොහෝ කාලයක් 3 වෙනි වික්‍රමස්ථානයේ. ඒ නිසා රැකියා ආදී දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. අවුරුද්ද පුරාම සෙනසුරු 12 ගමන් ගැනීමෙන් අධික ලෙස මුදල් වැය කරන්න සිදු වෙනවා. මොලේ පාවිච්චි කර ගෙවල් දොරවල් සෑදීම ආරම්භ කරන්නේ නම් ඒ වැය වන මුදල් එතනින් ඉතුරු කර ගැනීමටත් පුළුවන්. බඩේ හා පාදවල අසනීප වරින් වර ඇති වෙනවා. මේ අවුරුද්දේ මේෂ ලග්නයේ හිමිව උපදින දරුවන්ට විශේෂයෙන් අප්‍රේල් 14 සිට මැයි 14 දක්වා නම් තේජවන්ත බලවත් බවක් දක්නට පුළුවන්. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අවුරුද්ද උදා වන විට ගුරු දෙවැන්නේ සෙනසුරු අයස්ථානයේ තැන්පත්ව සිටින අතර ලග්නාධිපති සිකුරු 12 ගමන් ගනිමින් සිටී. මේ ග්‍රහ ගමන් අනුව වෘෂභ ලග්න හිමියන්ට සුබඵල උදා කරන වර්ෂයක් ලෙස හැඳින්විය හැකියි. ඒත් ආදායම් සඳහා මහත් වෙහෙසක් දරන අතර මුදලක් තැන්පත් කර ගැනීමේ හැකියාවක්ද ඇති කරයි. විවාහ මාංගල්‍ය සාර්ථක වන වසරකි. අයස්ථානාධිපති ගුරු ග්‍රහයා වසරේ මුල් මාස දෙකේ ධනස්ථානයේ අරා ගමන් කරන අතර ජූනි 2 සිට ඔක්තෝබර් 31 දක්වා උච්ච බලයෙන් යුතුව තුන්වැන්නේ ගමන් ආරම්භයි. මේ ග්‍රහ ගමන නිසා ව්‍යාපාර දියුණු වීමටත් රැකියා දියුණු වීමටත් ඉඩකඩ යෙදෙන අතර අධ්‍යාපනයේ විශේෂ දියුණුවක්ද බලාපොරොත්තු විය හැකියි. කේතු ගමන් ගන්නේ 4 හා රාහු 10 සිටීමත් විදේශ රැකියා ලබා ගැනීමට පුළුවන්. උසස් අධ්‍යාපන ආදියට විදේශගත වෙන වසරක්. ග්‍රහයෝ 4 දෙනෙක්ම 8 ගමන් ගැනීමෙන් වසරේ මුල් මාස කිහිපය තුළ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහී යාමට ඉඩ තිබෙනවා. මේ වසරේ වෘෂභ ලග්න හිමියෝ අලසකමින් තොරව ඉතා උත්සාහයෙන් කටයුතු කර දියුණු වීමට උත්සාහ දරනවා. වෘෂභ ලග්නයෙන් මේ වසරේ මුල් භාගයේදී උපදින දරුවන්ට ඉතා වැදගත් ග්‍රහ යෝගය දෙනවා. මිථුනයේ සුරගුරු ලග්නයේ හා රවි බුධ කුජ සිකුරු චතුර්ග්‍රහයෝ 7 වැන්නේ ගමන් ගනී. වසරේ මුල් භාගය ඉතා උත්සාහයෙන් හා උනන්දුවෙන් කටයුතු කර දියුණු වීමට උත්සාහ දරනවා. අධ්‍යාපන කටයුතු වල විශේෂ උනන්දුවක් දක්නට පුළුවන්. සුරගුරුට විද්‍යාස්ථානය පෙනෙන නිසා 10 ගමන් කරන සෙනසුරු වරකදී රැකියාවට ටිකක් කරදර කරන නමුත් වසර මැද භාගයේ සිට ගුරුට සෙනසුරු පෙනීමෙන් දෝෂ භංග වී රැකියාවේ උසස් වෙනසක් පෙන්වනවා. රැකියා කටයුතු වෙනුවෙන් දැඩි උනන්දුවක් දැක්වීම රැකියාවේ විශේෂ දියුණුවකට හේතු වෙනවා. ගෘහ ජීවිතයේ සුළුසුළු අවුල් සහගත අවස්ථා එන්නේ කුජ සිකුරු 7 ගමන් කරන වසරේ මුල් කාලයේදී. සිකුරු 7 සිට පරම සතුරු ගුරුට පෙනීමෙන් ප්‍රේමවන්තයින්ට තදබල ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වෙනවා. වසර මැද පටන් ක්‍රමයෙන් සුබදායක තත්වයකට පත් වෙනවා. විදේශ ගමන් යාම සඳහා වසරේ මුල් භාගයේ ඉතා හොඳයි. දෙසැම්බර් දක්වාම රාහු 9 නිසා විදේශ අධ්‍යාපනයට හා රැකියාවලට යාමට පුළුවන්. ලග්නාධිපති බුධ බලවත් වන්නේ සැප්තැම්බර් මාසයේ. ඒ මාසය තුල විභාග ආදියට පෙනී සිටීමෙන් උසස් ජය ලබා ගැනීමට පුළුවන්.
අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නේ නම් අප්‍රේල් 19 සිට ජූනි 8 දක්වා සුබයි. අලුත් මිතුරු හමුවකට ලක් වී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් අප්‍රේල් මැයි මාසවල ආරම්භ කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබිය හැකියි. ගුරු වෘත්තියේ යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබෙන වර්ෂයකි. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට සුබඵල උදා කරන්නේ ජූනි 2 වෙනිදා සිටයි. ජූනි 2 සුරගුරු ලග්නයට පැමිණ ඔක්තෝබර් 31 දක්වා ස්ථිරවම රැඳී සිටින්නේ ගජකේශරී නම් රාජයෝගය උදා කරමින් රටක් රාජ්‍යයක් ජය ගැනීමට පුළුවන් මේ මහා බලවත් යෝගය ලග්නයේ උදා වීමෙන් සියලු කටයුතු සාර්ථක වෙනවා. දැඩි ආත්ම ශක්තියක් ජවයක් සිතට නැගීමෙන් සියල්ල උත්සාහයෙන් සාර්ථක කරගන්නවා. විශේෂයෙන් උච්ච ගුරුට පස්වෙනි විද්‍යාස්ථානයේ පෙනෙන නිසා අධ්‍යාපන කටයුතු වල විශේෂ දියුණුවක් ඇති වෙනවා. තරග විභාග වලින් ජය ලබන අතර උසස් අධ්‍යාපනයට පා තැබීමට පුළුවන්. විදේශ අධ්‍යාපනයේ යෙදී සිටින අයට විශේෂයෙන් සුබඵල ලැබෙනවා. රැකියාවල් නැවත ලැබීමේ වාග්ය උදාවන්නේ බලවත් ගුරු භාග්‍යස්ථානයේ දකින නිසා. අලුත් රැකියා ඉල්ලුම් කිරීමට හොඳ වර්ෂයක්. 7-8 අධිපති සෙනසුරු 9 වෙනි භාග්‍යස්ථානයේ ගමන් කරමින් ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් විවාහ කටයුතු වලටද සුබදායක වෙනවා. ප්‍රේමවන්තයින්ගේ කැඩී ගිය සබඳතා නැවත අලුත් කර ගැනීමට පුළුවන්. රාහු ගමන් ගන්නේ 8 වෙනි රාශිය නිසා විදේශ ගමන් සාර්ථක වෙනවා. වැඩ වැඩිවීමෙන් වෙලාවට කෑම බීම නිින්ද නැතිවීමට පුළුවන්. ගෘහ ජීවිතයේ සතුට විඳ ගැනීමට හැකිවන වර්ෂයක්. දූ දරුවන්ගේ දියුණුව ඇතිවන අතර තව මවටද සුබඵල උදා කරන අවුරුද්දක්. ලග්නය. අවුරුද්ද උදාවන විට ලග්නයේ ගමන් කරන්නේ කේතුය. ඊට බුද්ධිමත් ලෙස කටයුතු කරන නමුදු යම් යම් තැන්වලදී රැවටීම් වලට ලක්වේ. පස්වෙනි ත්‍රිකෝණයේ චතුර්ග්‍රහ යෝගයක් පවතිමින් සිටියේදී උදාවන මේ වසරේ අධ්‍යාපන කටයුතු වල විශේෂ දියුණුවක් ඇතිවේ. තරග විභාග ජය ලබයි. නව අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට වසරේ මුල් මාස 5 ඉතා සුදුසුයි. මේ අතර සෙනසුරු අෂ්ටමය නම් අපලය මේ අවුරුද්දේ පුරා පැවතීමෙන් තැන්පත් ධනයට පහර වදී. අධික ලෙස තැන්පතු වියදම් වන නිසා ගෙවල් සෑදීමට ආරම්භ කරන්නේ නම් ඥානවන්ත ලෙස ක්‍රියා කළා යයි සිටිය හැකියි. දූ දරුවන්ගේ කටයුතු වලදී අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමටත් පුළුවන්. දරුවන්ගෙන් කරදර ඇතිවන කාලයකි. අමුසැමියන්ගේ ඌණුන්ට අපල ඇතිවේ. බිරිඳ නම් පුරුෂයාටද පුරුෂයා නම් බිරිඳටද දුක් ඇතිවේ. අටේ සිටින සෙනසුරු 7 අධිපති ආදවන නිසා අමුසැමි අවුල්ද ඇතිවීමට පුළුවන්. ලෙඩ දුක් හා රැකියා ප්‍රශ්න ස්ථාන මාරු නිසා අමුසැමි සතුට අඩුවේ. සෙනසුරු ඒරාෂ්ටකයක් හෝ මහදශාවක් ගත කරන්නේ නම් සිංහ ලග්න හිමියන්ට ඊටාම තදබල අපල කාලයකි. තමාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වන අතර ගෙඩි වන ආදී ඇතිවීමටත් සිතට හා ගතට වේදනා ඇති කිරීමටත් ඉඩ ඇත. පිනට දහමට ලැබිව කටයුතු කරන්නේ නම් සුළු සහනයක් ලබා ගැනීමට පුළුවන්. හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවීමට ඉඩ ඇත. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න කේන්ද්‍රයේ 4 වැන්නේ චතුර්ග්‍රහ යෝගයක් උදාව පවතිද්දී අලුත් අවුරුද්ද උදා වෙනවා. ගෙවල් දොරවල් සෑදීමට හා වතු පිටි මිලදී ගැනීමට කදිම මාස කිහිපයකි. වසරේ මුල් භාගය කරන කියන ව්‍යාපාර දියුණු වන්නේද වසරේ පළමු මාස 4 තුරය. ගුරු 10 කේන්ද්‍රගත වීමෙන් වසරේ මුල් භාගයේදී රැකියා දියුණුවක් අගභාගයේ ගුරු අයස්ථානයේ උච්ච වන නිසා හොඳ ආදායම්ද ලබා දී. රැකියාවේ උසස් වීම මෙන්ම විරැකියාවන්ට රැකියා ලැබෙන වර්ෂයකි. මුළු වසර පුරාම අතමිට සරුවට ගැවසේ. සෙනසුරු ගමන් කරන්නේ 7 වැන්නේ නිසා පවුල් අවුල් ඇතිවීමටත් ප්‍රේමවන්තයින්ගේ අවනාපකම් ඇතිවීමටත් හේතු වෙනවා. විවාහ මංගල කටයුතු සඳහා මේ වසර යොදා ගැනීම හොඳ නැහැ. බාධක ඇතිවීමට පුළුවන්. සැමියාගෙන් බිරිඳටත් බිරිඳගෙන් සැමියාටත් අපල ඇති කරන වර්ෂයක් නිසා වරින් වර හෝ ඔවුනොවුන් ඈත්ව සිටින්නේ නම් හොඳයි. අධ්‍යාපන කටයුතු සඳහා සාමාන්‍ය සුබඵලයක් ඇතිවන්නේ විද්‍යාස්ථානාධිපතියා 7 දිග්බල වී සිටින නිසාය.
වසරේ මුල් මාස කිහිපය රැකියා දියුණුව ඇතිවන අතර ජූනි මාසයේ සිට දිගටම ආදායම් තත්ත්වය දියුණු වෙනවා. බලවත් ගුරු 7 වෙනිදට ත්‍රිකෝණ දෘෂ්ටි හෙළන අතර හතාධිපතියා බලවත් වීම නිසා ස්ත්‍රීන්ට හොඳ ස්වාමි පුරුෂයෙක් හා පුරුෂයින්ට හොඳ යහපත් බිරිඳක්ද ලබා දෙනවා. තුලා ලග්නය. තුලා ලග්න ඔබේ කේන්ද්‍රයේ 3 වෙනි වික්‍රම ස්ථානයේ බලවත් චතුර්ග්‍රහ යෝගයකි. වැඩ කිරීමේ දක්ෂතාවය හා හැකියාව ඇති කරයි. ගෘහ ජීවිතයේ සතුට ඇති කරන වර්ෂයකි. තිබූ බාධක බොහෝ දුරට ඉවත් වීමෙන් සිතට සතුට ඇති කරයි. 3 වෙනි රාශිය අධිපතියා 3 වැන්න දැකීම තවත් සතුටට හේතුවක්. විද්‍යාස්ථානයේ රාහු ගමන් ගන්නේ දෙසැම්බර් 5 වෙනිදා දක්වායි. ඒ කාලය තුල විදේශ අධ්‍යාපනයේ නියැලීම සඳහා විදේශගත වීමට පුළුවන්. අධ්‍යාපනය සඳහා විදේශගත වූවන්ට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් වර්ෂයක්. විදේශ රැකියාවලට වුවද මේ වර්ෂය සුදුසුයි. 4 හා 5 අධිපති සෙනසුරු 6 ගමන් ගැනීමෙන් ඥාතීන් හා මිතුරන් සමග අමනාපකම් මෙන්ම නඩුහබ ප්‍රශ්නවලටද හේතු වෙනවා. 6 සෙනසුරු සිටීමෙන් දියවැඩියා රෝගීන්ගේ රෝග උත්සන්න වීමට පුළුවන්. ප්‍රවේශම් විය යුතුයි. සීනි මට්ටම අඩු වැඩි වීමට ඉඩ ඇත. බඩේ අමාරුද යහමින් නැතිවීමට පුළුවන්. 10ට ගුරු පැමිණීමෙන් තුලා ලග්නයටද ගජකේසරී නම් රාජයෝගය උදා වෙනවා. එනිසා රැකියාවේ විශේෂ දියුණුවක් දක්නට පුළුවන්. විදේශ හා තිබෙන ගනුදෙනු ස්ථිර වීමටත් සමග ආනයන අපනයන වලින් ලොකු ලාභයක්ද ලබා ගැනීමට හැකි වෙනවා. රැකියා සම්බන්ධ ඉතාම යහපත් වර්ෂයක්. එමෙන්ම මෙතෙක් බාධා වෙමින් තිබූ මංගල කටයුතු සාර්ථක වෙනවා. අඹුසැමි සමගියද හොඳින් පවතින නිසා හොඳ යුග දිවියක් ගත කිරීමට පුළුවන්. සෙනසුරු 12 දැකීම වැය පක්ෂයේ වැඩි වීමට හේතුවක් වෙනවා.